මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ ලඝු ගණක වගුව භාවිතා කරලා සංඛ්‍යාත්මක ප්‍රකාශනයක අගය හොයන්නේ කොහොමද කියලා. ඒතර මේක කරන්න අපි මූලික වශයෙන් දැනගන්න ඕන කාරණා තුනක් තියෙනවා. පළවෙනි එක සංඛ්‍යාවක් විද්‍යාත්මක අංකණයෙන් ලියන විදිහ අපි දැනගෙන ඉන්න ඕනේ. දෙවෙනි එක ලඝු ගණක නීති මොනවද කියලා දැනගෙන ඉන්න ඕනේ. සායවා පාවිච්චි කරන විදිය දැනගෙන ඉන්න ඕනේ. තුන්වෙනි එක ලඝු ගණක පොත කියවන විදිය සහ ඒ ගුණාංග මොනවද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. හරි. මම මේ එකින් එක පැහැදිලි කරන්නම්. මුලින්ම අපිට තියෙනවා ඕනම සංඛ්‍යාවක් විද්‍යාත්මක අංකණයෙන් කොහොමද ලියන්නේ කියලා. ඒත් මම මේක උදාහරණ තුනක් පාවිච්චි කරලා මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. අතන මේක අපිට කියනවා විද්‍යාත්මක අංකණයෙන් ලියන්න කියලා. අපි කරන්නේ මේක 1/10 අතර දශම ස්ථානයකට අපි මේක හදා ගන්නවා. 10.4. ඉතුරු ටික 10 බලයක් විදිහට අපි දානවා. ඉතුරු මෙතන වැඩි වෙන්න ඕනේ නම් 10 3. හරි. තව උදාහරණයක් ගත්තොත් 0.0.21. එතන මේකත් අපි කරන්නේ 1/10 අතර දශම ස්ථානයට මේක හදාගෙන ඉතුරු ටික 10 බල වලින් දානවා. එතන මේක 10 ඍණ 2යි. හරි. අපිට දෙනවා 8 වගේ සංඛ්‍යාවක්. එතන මේක කොහොමද තියෙන්නේ 1/10 අතර සංඛ්‍යාවක් විදිහට. හැබැයි මේක මෙහෙම තියලා බෑ. අපි මේක ලියන්න ඕනේ 10 බල වලින්. 10 බල වෙදෙන්න එන්න ඕනේ නම් බිඳුව. අපි මොකද දන්නා ඕනෑම සංඛ්‍යාවක බිඳුවෙනි බලය කියන්නේ 1යි. හරි. ඊට දෙවෙනි එක ලඝු ගණක නීති. අපි දන්න ප්‍රධාන වශයෙන් ලඝු ගණක නීති තුනක් තියෙනවා. මම ඒක මතක් කරන්නම්. log ඕනම පාදයකට කිසියම් සංඛ්‍යා දෙක ගුණිතය කියලා අපිට ලියන්න පුළුවන්. ඒ වගේ වෙන වෙනම එකතු විදියට. දෙවෙනි නීතිය log මොකක් හරි පාදයකට x බෙදීම y වගේ තිබුණොත් අපිට පුළුවන් මේක වෙන වෙනම අඩු කිරීමක් විදියට ලියන්න. හරි. තුන්වෙනි නීතිය log a පාදයට x වල කිසියම් බලයක් තිබුණොත් අපිට පුළුවන් මේ බලය එළියට අරන් මෙන්න මේ ආකාරයට ලියන්න. හරි. මේක තමයි නීති තුන. ඊට පස්සේ තුන්වෙනි කාරණාව අපි දැනගන්න ලඝු ගණක පොත කියවීම සහ ඒ ගුණ. මේ ලඝු ගණක පොත කියවන විදිහම උදාහරණ කරනකොට පැහැදිලි කරන්නම්. එතකොට අපි දැනන් ඉන්න ඕන ගුණාංග කීපයක් තියෙනවා. හරි. එතකොට අපි මුලින්ම දැනගන්න ලඝු ගණක පොත් පාදයෙන් පාදයට තියෙනවා. එතකොට අපි ගොඩාක් බහුලව අපේ සාමාන්‍ය පිළිගන්නේ පාවිච්චි කරන්නේ ලඝු 10 පාදයෙන් තියෙන පොතක්. ඒකයි අපි LG කියලා බහුලව පාවිච්චි කරන්නේ. මොකද LG කියලා අපි දාන්නේ log 10 පාදයට නිසා. හරි. එතකොට මෙතන ලඝු ගණක පොත අපිට සාමාන්‍යයෙන් විභාගවලදී දෙන්න. එතකොට මේකේ තියෙනවා මේ විදිහට අංක තියෙනවා. මේ මධ්‍යන්තරය කියලා කැලලක් තියෙනවා. ඒතර අපිට මේ ලඝු ගණක පොතෙන් කියවන්න පුළුවන් එකත් 10ත් අතර ලඝු ගණක සංඛ්‍යාව විතරයි. සංඛ්‍යාවක ලඝු ගණක විතරයි අපිට හොයන්න. එකත් 10ත් අතර සංඛ්‍යාවක ලඝු ගණක විතරයි අපිට හොයන්න පුළුවන්. ඒකට හේතුව log අපි දන්නවා 1 කියන්නේ බිඳුවයි. log 10 කියන්නේ 1යි. එතකොට එකත් 10 අතර සංඛ්‍යා විතරයි අපිට මේ පොතෙන් කියවන්න පුළුවන්. එතකොට හැම බැලුවේ අපි කියවන හැම අංකයක්ම වෙන්නේ එකත් බිඳුවත් එකත් අතර සංඛ්‍යාවක්. අපේ නා කියවන හැම සංඛ්‍යාවක් බිඳුවත් එකත් අතර සංඛ්‍යාවක් තමයි එන්නේ. අපිට කියවන්න පුළුවන් එකත් 10 අතර සංඛ්‍යාව විතරයි. හරි. මේ ටික ආදරවල විදිහට එතකොට අපෙන් සිද්ධ වෙන වැරදි අවම වෙනවා. හරි. ඊට පස්සේ මම උදාහරණ කීපයක් බලන්නම්. හරි. මේ වගේ ගණන් වලදී අපි කරන්නේ අපි මේ ප්‍රකාශනය මොකක් හරි එකක් සමානයි කියලා ගන්නවා. මම මේ ගන්නම් p සමානයි 0.0.3.4 වැඩි කිරීම 0.8යි 7යි 5යි 2. ඒත් අපිට මේක කියන්නේ ලඝු ගණක පාවිච්චි කරලා සුළු කරන්නනේ. ඊට පස්සේ මම දෙපැත්තටම log දා ගන්නවා. log p සමානයි log 0.0.3.4 වැඩි කිරීම 0.8යි 7යි 5යි 2. හරි. ඊට පස්සේ අපි ලඝු ගණක නීති පාවිච්චි කරලා මේ ප්‍රකාශනය වෙන මේ පැත්ත අපි තවදුරටත් සුළු කරගන්නවා. හරි. අපි දන්නවා ගුණ කිරීමක් තියෙනවා නම් මේක අපිට පුළුවන් එකතු කිරීමක් විදිහට ලියා ගන්න. හරි.
ලඝු 0.0.0.4 ධන ලඝු 0.875.2 හරි ඊට පස්සේ අපි මේ හැම සංඛ්‍යාවක්ම විද්‍යාත්මක අංකණයෙන් ලියා ගන්නවා හරි තර ලඝු මේක 3.4යි වැඩි කිරීම 10 රින 3යි ධන ලඝු 8.75.2 වැඩි කිරීම 10 රින 1 හරි මෙතනත් අපිට වෙනවා වැඩි කිරීමක් එහෙනම් ලඝු ගණක නීති පාවිච්චි කරලා අපිට පුළුවන් මේක එකතු කිරීමක් විදිහට ලියා ගන්න මෙතනත් එහෙමයි හරි මම ඒක ලියා ගන්නම් ලඝු 3.4 ධන ලඝු 10 රින 3 ධන ලඝු 8.75.2 ධන ලඝු 10 රින 1 ඊට පස්සේ අපි දන්නවා ලඝු ගණක තුන්වෙනි නීතිය මේ විදිහට බලයක් තියෙනවා අපිට පුළුවන් ඒක ඉස්සරහට අරන් ලියන්න මෙතනත් එහෙමයි මම මේ පියවරක් ලියන්නම් ලඝු 3.4 රින 3 ලඝු 10 ධන ලඝු 8.75.2 රින 1 ලඝු 10 අපි දන්නවා ලඝු 10 කියන්නේ 1යි ඊට අපිට අන්තිමට එනවා ලඝු 3.4 රින 3 ධන ලඝු 8.5.2 රින 1 අපිට ආවේ ලඝු p සමානයි ලඝු 3.4 රින 3 ධන ලඝු 8.75.2 රින 1 හරි අපිට තවත් සුළු කරන්න පුළුවන් ලඝු 3.4 ධන ලඝු 8.75.2 රින 4 කියලා හරි ඊට පස්සේ බලන්න ඕනේ ලඝු 3.4 කියන එක ලඝු පොතෙන් අපි ඒක බලන්නේ තියෙන ලඝු පොත අපිට බලන්න තියෙන්නේ ලඝු 3.4 කියන එක. ඒත් අපි දන්නවා ලඝු ගණක පොතෙන් අපිට කියවන්න පුළුවන් එකක් 10ක් අතර තියෙන ලඝු ගණක පමණයි. ඒතර 3.4 නේ අපිට බලන්න තියෙන්නේ අපි බලන්න ඕනේ 34 කියන එක. නැති 0.5 ධන ඊට පස්සේ බලන්න දෙනවා 8.75.2 තුලක් ගණක පොතේ බලනවා අපි 87 පහයි 2 එතන අපිට එනවා 0.941 0.941 රින 4 එතන මේ දෙක අපි මේ දෙක එකතු කරාට පස්සේ එකතු කර එකක් අඩු කරනවා එතන අපි හැම වෙලේම ලියා ගන්න ඕනේ දශම සංඛ්‍යාවක් ධන ඉතුරු ටික කියලා එතන මේක සුළු කරාම එනවා 0.4736 ධන ඉතුරු රින 3ක් එනවා හරි එතන අපිට හොයන්න ඕනේ මෙන්න මේ p කියන අගයනේ ඒකේ තියෙන්නේ log p දැන් තියෙන්නේ log p විදියට එහෙනම් මේ ලඝු ගණක අයින් කරන්න අපි දෙපැත්තටම ඇන්ටි ලොග් දානවා. එතකොට p සමානයි ඇන්ටි ලොග් 0.4736 ධන ඍණ 3. හරි. ඇන්ටි ලොග් තියනවා එකතු කිරීමක් නැක වැඩි කිරීමක් වෙනවා. මොකද ඒක ප්‍රතිලකු නිසා. එතකොට ඇන්ටි ලොග් 0.4736 වැඩි කිරීම ඇන්ටි ලොග් ඍණ 3. අපි ඇන්ටි ලොග් බලද්දී මෙන්න මේ සංඛ්‍යාව මෙන්න මේ අගය කියවෙන සංඛ්‍යාව වෙන එක තමයි අපි ඇන්ටි ලොග් බලද්දී කරන්නේ මේ ලඝු පොතෙන්. ඒතර අපිට කියවන්න දෙන්නේ 0.4736. අපි බලනවා 4.736 කොහෙද තියෙන්නේ කියලා. ඒතර 4.7 මෙන්න මෙතනින් හැදෙන්නේ.
එතකොට 29 7 මේක 3යි 6ට ඉන්න අපි 8ක් එකතු කරන්න ඕනේ මේක ගමු 5. එතකොට අපිට එනවා 2.9යි 7යි 5. ඒතර ඇන්ටිලොග් ඍණ 3 කියන්නේ 1/10 මොකද 1/10 ලඝු බැලුවොත් තමයි ඍණ 3 එන්නේ. එතකොට ඍණ 3. එන අපිට අන්තිම උත්තරේ ඉතිරි එනවා 0.2.9යි 7යි 5යි. හරි. ඊට පස්සේ බලමු ඊළඟ උදාහරණය. ඒකදී අපිට දෙනවා 8.75 වැඩි කිරීම 0.2.2.3 බෙදීම 0.9යි 3යි 2යි 1 මෙන්න මේ ප්‍රකාශනය කියවන්නේ කියලා ලඝු ගණක පාවිච්චි කරලා. ඒක මුලින්ම කරන්නේ මේක සමානයි. මෙන්න මේ ප්‍රකාශනය කියලා ගන්නවා. එතකොට p සමානයි මම ගන්නවා p සමානයි 8.75 වැඩි කිරීම 0.2.2.3 බෙදීම 0.9යි 3යි 2යි 1. හරි. දැන් දෙපැත්තටම ලඝු ගණක දානවා. එතකොට log p සමානයි log 8.75 වැඩි කිරීම 0.2.2.3 බෙදීම 0.9යි 3යි 2යි 1. හරි. දැන් ලඝු ගණක නීති පාවිච්චි කරලා මේ ප්‍රකාශනය තවදුරටත් සුළු කරනවා. ඒතර වැඩි කිරීමක් තියෙනවා නම් එකතු කිරීමක් වලටපත් වෙනවා, බෙදීමක් තියෙනවා ඍණ වෙනවා. හරි. ඒතර log 8.75 ධන log 0.2.2.2 ඍණ log 0.9යි 3යි 2 2යි 1. හරි. ඊළඟට අපි කරන්නේ මේ සියලුම හැම අංකයක්ම අපි විද්‍යාත්මක අංකයෙන් ලියා ගන්නවා. ලඝු මේක ඒ විදිහටම තියෙනවා 0.5 ධන log 2.2.3 10 ඍණ 2 ඍණ log 9.3යි 2යි 1 වැඩි කිරීම 10 ඍණ 1. ඊට පස්සේ වැඩි කිරීමක් තියෙනවා අපිට එකතු කිරීමක් ඉතින් දාලා ලියන්න පුළුවන් මේ ප්‍රකාශනවල මම එකත් ලියා ගන්නම්. log 8.75 ධන log 2.2.3 ධන log 10 ඍණ 2 එතන ඍණ log 9.3යි 2යි 1 ධන log 10 ඍණ 1. හරි. ඉතින් අපි දන්නවා මේකේ විදිහටම එනවා log p සමානයි log ප්‍රතිපද 8.75 ඊට පස්සේ තියෙනවා ලඝු ධන log 2.2.3 මේ දෙක ඉස්සරහට ගත්තොත් මෙතන ඍණ 2 වෙනවා. ඍණ log 9.3යි 2යි 1 log 9.3යි 2යි 1 මෙතන ඍණ 1. හරි. මම වරහණත් සුළු කරලා ලියා ගන්නම් log 8.75 ධන log 2.2.3 ඍණ 2 මේක ඍණ log 3.9.3.2.1 ධන 1. හරි. මෙතන අපිට තවදුරටත් සුළු කරලා ලියන්න පුළුවන්. ලඝු 8.75 ධන ලඝු 2.2.3 ඍණ ලඝු 9.3.2.1 ඍණ 1. හරි. ටිකලින් කතා කරාම ගියම ලඝු ගණක පොත පාවිච්චි කරලා මේ එක එක සංඛ්‍යාවල ලඝු ගණකයන් ලියා ගන්න පුළුවන්. ඒක මම ලියා ගන්නම්. ඒතර 8.75 තොර ලඝු ගණකගේ වෙන්නේ 0.9යි 4යි 2යි 1 ලඝු ගණක 2.2.3 අගය 0.3යි 4යි 3යි බිඳුව ඍණ 9.3යි 2 ලඝු ගණක අගය අපිට එනවා 0.9යි 6යි
9.4 කියලා. හරි. අපි සාමාන්‍යයෙන් මේ වගේ මෙතනදී ආවට පස්සේ අපි ලියන්නේ දශම ගානකුයි ධන ඉතුරු ටික කියලා. එතන මම මේක සෙව් කරාම මට එනවා 0.3.1.5.7 ධන ඍණ 1 කියලා. හරි. එතන අපිට තියෙන ලඝු ගණක p නේ. එතන අපි මේක p වගේ වැලියු එක වගේ හොයන්න ඕන නම් අපි හොයන්න ඕනේ මේක ඇන්ටිලොග් ප්‍රතිලඝු. ඇන්ටිලොග් 0.3.1.5.7 ධන ඍණ 1. එතන ඇන්ටිලොග් එකතු කිරීමක් නම් මේක වැඩි කිරීමක් වෙනවා. ප්‍රතිලඝු නිසා 3.1.5.7 වැඩි කිරීම ඇන්ටිලොග් ඍණ 1. හරි. බලමු 0.3.1.5.7 කියන එක කියවෙන බලපු ගණකාගය. ඒතර ඒක බැලුවට පස්සේ අපිට එන උත්තරේ 2.0.68 කියලා. එතකොට ඍණ 1 ප්‍රතිලඝු 5 ඍණ 1යි. ඒතර උත්තරේ විදිහට අපිට හම්බ වෙනවා 0.2.68 කියලා. හරි. එතන එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි.